අයිබෝවන් මේකේ පළවෙනි ප්‍රශ්නය ගත්තොත් ගෙනුම් කරන සමීකරණේ ආරම්භක ශේෂ දීලා ගණුදෙනු 5ක් දීලා තියෙනවා සමීකරණයට ඇතුළත් කරන්න කියලා. එතකොට ආරම්භක ශේෂ දීලා ගණුදෙනු දීලා තියෙන වෙලාවක චුට්ටක් බලන්න ප්‍රාග්ධනය දීලා තියෙනවද නැද්ද කියලා. ඔයගලන්ට පේනවා මේ ගානේ ප්‍රාග්ධනය දීලා නැහැ. නමුත් ප්‍රාග්ධනය දීලා නැති ගානක වුණත් අපි දන්නවා ප්‍රාග්ධනය කියන්නේ ව්‍යාපාරික අයිතිකරුව නියෝජනය කරන දේ. එහෙනම් අපි ප්‍රාග්ධනය දීලා තිබ්බේ නැතත් ඒ ප්‍රාග්ධනය තියෙන විදිහට ප්‍රාග්ධනය හොයාගෙන අපි ගාන හදන්න ඕනේ. එහෙනම් ඒ වගේ වෙලාවක ආරම්භක ශේෂ තියෙන වෙලාවක පුතේ අපි මේ විදිහට ගාන හදන්න නැහැනේ. නිකන් වත්කම් සමානයි හිමිකම් ධන වගකීම් කියලා තීරු 3කට බෙදලා ගාන හදන්නේ නැහැ. මොකද ආරම්භක ශේෂ තියෙන වෙලාවක ඒ දීලා තියෙන වත්කම් ටිකට අපි වෙන වෙනම තීරු ගහන්න ඕනේ. මොනවද බාන් දීලා තියෙන වත්කම් ටික? ඉඩම්, මෝටර් රථ, තොගය, ණය ගැතියෝ, මුදල්. වත්කම් තීරු 5ක් ඕනේ කරනවා. එහෙනම් අපි මෙයව 5කට බෙදා ගමු. 5කට බෙදා ගමු. right? ඔන්න වත්කම් තීරු 5යි. ඊට පස්සේ ප්‍රාග්ධනය දීලා නැති වුණත් අපි හිමිකම් තීරු ගහ ගන්න ඕනේ. වගකීම් තීරු අපිට පුතාලා දෙකක් අවශ්‍ය වෙනවා. වගකීම් තීරු දෙකක් අවශ්‍ය වෙනවා. ඊට පස්සේ මේ ගානේ ආරම්භක ශේෂ දීලා තියෙන නිසා මේ වගේ පුංචි කොලම් එකක් අපි ගහගෙන ඒ ආරම්භක ශේෂ ටික පුතේ වෙන වෙනම අපි ඉස්සල්ලාම දාගමු. 10යි එකනේ. right? මොනවාද මේ දීලා තියෙන වත්කම් ටික? ඉඩම් දීලා තියෙනවා. මෝටර් රථ දීලා තියෙනවා. තොගය දීලා තියෙනවා. ණය ගැතියෝ දීලා තියෙනවා. මුදල් දීලා තියෙනවා. හිමිකම දීලා තියෙනවා. ඒක අපි හොයන්න ඕනේ. ඊට පස්සේ ණය හිමියෝ බැංකු ණය. ඊට පස්සේ අපි මෙතන දාගමු 10යි 1 ශේෂය කියලා මෙතන ලියලා ඉඩම් වල අගය 87000ක් තියෙනවා. මෝටර් රථය 65000ක් තියෙනවා. තොගේ 17000ක් තියෙනවා. ණය ගැතියෝ තියෙනවා 18500ක්. මුදල් තියෙනවා 24500ක්. ප්‍රාග්ධනය දීලා නැහැ. right? ඊට පස්සේ ණය ගැතියෝ 18500 අපි දැම්මා. ණය හිමියෝ 26000ක් දීලා තියෙනවා. බැංකු ණය තියෙනවා 86000ක්. කොහොමද පුතේ මේ ප්‍රාග්ධනය හොයන්නේ? දන්නවා වත්කම් වල අගය සමාන වෙනවා හිමිකම ධන වගකීම් වල එකතුවට. එහෙනම් මේ වත්කම් වල එකතුවෙන් මේ දෙන්නගේ එකතුව අඩු කරලා මෙයාගේ අගය කියන්න බලන්න ඕගොල්ලෝ මට. right? කීයද පුතේ එන්නේ? හරියටම එනවා නේද? ලක්ෂයක් එනවනේ. මෙතෙන්ට හරියටම එනවා රුපියල් කීයක්ද? ලක්ෂයක් එනවා. හරි. එහෙනම් අපි කට්ටිය හදාගෙන යමුද ගාන? බලන්න කියනවා රුපියල් 28000ක භාණ්ඩ තොගයක් ණය පදනම මත මිලදී ගන්නවලු. එහෙනම් මොකද වෙන්නේ? තොගය කියන වත්කම 28000කින් වැඩි වෙනවා. ණය පදනමට ගන්නවා කියන්නේ ණය හිමියෝ වැඩි වෙනවා. ඊට පස්සේ කියනවා
බැංකු ණය 5000ක් බැංකු ණය ලෙසද පොලිය 1000කුයි 6000ක් ගෙවනවලු. ඒ කියන්නේ පුතා 6000ක් ගෙවනවා ඒකින් 1000ක් පොලියලු බැංකු ණය මුදල 5000ක්. ඔක්කොම 6000ක් ගෙවලානේ. එහෙනම් මුදල් කියන වත්කම 6000ක් අඩු වෙනවා. පොලිය කියන්නේ මොකක්ද? වියදමක්. පොලිය කියන්නේ වියදමක්. වියදම් දරන්න ඕනේ අයිතිකරු. වියදම් නිසා හිමිකම අඩු වෙනවා. වියදමේ නම තමයි පොලිය. වියදමේ නම තමයි පොලිය. ණය මුදලින් අඩු වෙන්න ඕනේ රුපියල් කීයක්ද? 5000. දැන් බැංකු ණය වාරිකයේ 6000ක් ගෙවනවා. ඒක ඇතුලේ පොලිය තියනවා රුපියල් 1000ක්. පොලිය කියන්නේ වියදමක් අයිතිකරු දරන්න ඕනේ නිසා හිමිකම අඩු කරන්න. බැංකු ණය ප්‍රමාණය 5000ක් ගෙවලා තියනවා ණයෙන් අඩු කරන්න. සම්පූර්ණ ගෙවීම 6000ක් නිසා මුදල් අඩු කරන්න. ණයගැතියන්ගෙන් 1500ක් ලැබෙනවා. මුදල් කියන වත්කම වැඩි වෙනවා. ණය ගැතියෝ කියන වත්කම 1500ක් අඩු වෙනවා. ඊට පස්සේ කියනවා පිරිවැය 8000ක් වූ භාණ්ඩ තොගයක් 13000කට ණයට විකුණනවා. පිරිවැය රුපියල් 8000ක වූ භාණ්ඩ තොගයක් 8000ක තොගයක් 13000කට ණයට විකුණනවා. පුතාලා දන්නවා ණයට වික්කොත් ණය ගැතියෝ කියන වත්කම වැඩි වෙනවා. හැබැයි 8000ක තොගයක් 13000කට වික්කොත් ලාභයක් තියෙනවා. ලාභය අයිතිවන්නේ අයිතිකරුට. ඒ නිසා හිමිකම වැඩි වෙනවා 5000කින් ලාභය කියලා. ඊළඟට 5 ලියනාරච්චි තම නිවසේ ජල බිල 700ක් ව්‍යාපාරයේ මුදලින් ගෙවනවා. ව්‍යාපාරයේ මුදලින් ගෙවන නිසා ව්‍යාපාරයේ මුදල් 700ක් අඩු වෙනවා. පෞද්ගලික විදුලි බිල උනත් ව්‍යාපාරයේ මුදලින් ගෙවන්නේ. හැබැයි මේ ව්‍යාපාරයේ වියදමක් නෙමෙයි. පෞද්ගලික විදුලි බිල. අදන්නවා ව්‍යාපාරයේ වියදමක් නෙමෙයිනේ. පෞද්ගලික කටයුත්තකට ව්‍යාපාරයේ මුදල් පාවිච්චි කරනවා කියන්නේ ගැනිලි. ගැනිලි නිසා හිමිකම අඩු වෙනවා. right? හිමිකම අඩු වෙන්නේ ගැනිලි නිසා. right? මේ තමයි අපි මේ හදන පළවෙනි ගාන. ඊට පස්සේ අපි යමු දෙවෙනි ගානට. දෙවෙනි ගානේ තියෙන්නේ සමීකරණයක් හදලා තියෙනවා. අපිට ගනුදෙනු ලියන්න තියෙන්නේ. right? ලියන්න තියෙන්නේ. බලන්න. අපිට වත්කම් තියෙනවා. මෝටර රථ. ඊට පස්සේ තියෙනවා තොගේ කියන වත්කම. ඊට පස්සේ තියෙනවා මුදල් කියන වත්කම. ඊට පස්සේ තියෙනවා හිමිකම්. ඊට පස්සේ තියෙනවා වගකීම් දෙකක් තියෙනවා. බැංකු ණය සහ ණය හිමි. බලන්න පළවෙනි එකේදී වෙලා තියෙන්නේ මුදල් 12000කින් අඩු වෙලා. ඒ වගේම හිමිකම 2000කින් අඩු වෙලා. බැංකු ණය 10000කින් අඩු වෙලා. එහෙනම් කලින් අපි කළා වගේ එකක් නේ. බැංකු ණය අඩු වෙලා 10000. ඒ කියන්නේ බැංකු ණය ගෙවලා තියෙනවා 10000. හැබැයි මුදල් අඩු වෙලා 12000. ඒ කියන්නේ බැංකු ණය 10000කුයි
තව වැඩිපුර 2000ක් පොලියක් ගෙවලා තියෙනවා. එහෙනම් අපි ගෙවලා තියෙනවා රුපියල් 2000ක බැංකු ණය පොලිය ඇතුළත්ව බැංකු ණය වාරිකේ ගෙවලා තියෙනවා 12000. දැන් 12000ක් ගෙව්වට ඒක ඇතුලේ තියෙනවා 2000ක පොලිය. පොලිය කියන්නේ වියදමනේ. වියදම නිසා හිමිකම අඩු වෙනවා. එතකොට 12000 ඇතුලේ තියෙන 2000 පොලිය වෙනකොට තව 10000ක් තමයි ණය මුදල ගෙවලා තියෙන්නේ. ඔක්කොම 12000ක් ගෙවපු නිසා මුදල් 12000ක් අඩු වෙනවා. එහෙනම් අපි කියනවා මේ ගන්දෙනුව රුපියල් 2000ක පොලිය ඇතුළත්ව බැංකු ණය ගෙව්වා රුපියල් 12000යි. බැංකු ණය වාරිකයේ ගෙව්වා 12000යි. රුපියල් 2000ක පොලිය ඇතුළත්ව ණය වාරිකයේ ගෙව්වා 12000යි. ඒක ඇතුළේ තියෙන 10000ක් බැංකු ණය. දෙක. දෙවැනි එකේදී වෙලා තියෙනවා තොගේ 50000ක් අඩු වෙලා. මුදල් 70000ක් වැඩි වෙලා. හිමිකම 20000ක් වැඩි වෙලා. තොගයක් අඩු වෙලා තියෙන්නේ තොගේ විකුල්ලා නිසානේ. මුදල් වැඩි වෙලා තියෙන්නේ මුදලට විකුල්ලා නිසා. හැබැයි 50000ක තොගයක් විකුල්ලා තියෙන්නේ කීයටද? මුදලට 70000කට. එතන ලාභයක් තියෙනවනේ. කීයකද? 20000ක. ලාභය අයිතිවන්නේ අයිතිකරුට නිසා හිමිකම වැඩි වෙලා තියෙනවා. හැබැයි අපි ලාභය ගැන කියන්නේ ඔයගොල්ලෝ දන්නවා. එහෙනම් කොහොමද මේක ලියන්නේ? රුපියල් 50000ක භාණ්ඩ තොගයක් රුපියල් 70000කට මුදලට විකිණීම. ඊළඟ එක. මෝටර් රථ වැඩි වෙලා හිමිකම වැඩි වෙලා. ලේසියිනේ. මෝටර් රථයක් ලක්ෂකින් වැඩි වෙලා හිමිකම ලක්ෂකින් වැඩි වෙන්න නම් අයිතිකරු අමතර ප්‍රාග්ධනයේ ලෙස මෝටර් රථයක් යොදලා තියෙනවා. මෝටර් රථය යොදපු නිසායි මෝටර් රථ වැඩි වුණේ. අයිතිකරු යොදපු නිසායි හිමිකම වැඩි වෙලා තියෙන්නේ. එහෙනම් අයිතිකරු අමතර ප්‍රාග්ධනය මෝටර් රථයක් යොදලා තියෙනවා. අමතර ප්‍රාග්ධනයේ ලෙස රුපියල් ලක්ෂයක මෝටර් රථයක්. මුදල් අඩු වෙලා හිමිකම අඩු වෙලා රුපියල් 10000. හැබැයි පරිස්සමින් ගානේ යට කියනවා ගැනිලි කළා නැහැ. ඔයා දන්නවා හිමිකම අඩු වෙනවා ගැනිලි නිසා සහ වියදම් නිසා. දෙයනේ හරි පරිස්සම් වෙන්න විභාගවලදී ඔයගොල්ලෝ පේපර් කියවන්නේ. right? ගැනිලි කළා නැහැ කියලා පේපර් එකේ යටින් කියනවා මේකේ. එන අනිවාර්ය ලියන්න වෙන්නේ වියදම. කැමති වියදමක් දාලා අපි ලියමු. සේවක වැටුප් ගෙවුවා රුපියල් 10000යි. රක්ෂණ ගාස්තු ගෙවුවා රුපියල් 10000යි. right? කැමති වියදමක් දාලා ලියන්න. එතකොට ඔන්න අපි සමීකරණයක් අරගෙන ඒකේ නිකන් ගණන් දෙකක් හදලා තියෙනවා. එන්න අපි විකුණුම් චැනලේ ගැන කතා කරමු. එකේ පොඩි printing mistake එකක් තියෙනවා හදාගන්න. නදුන්ගේ ව්‍යාපාරයේ 2019 මාර්තු හසන්ත ඊළඟට සනත් දෙවෙනි එකේ තියෙන්නේ සනත් එක හදාගන්න පුතාලා. සනත් කියලා පොඩි printing mistake එකක්.
හරි ඊළඟට ප්‍රශ්නාංක 3 විකුණුම් චැනලය ආකෘතිය මතකද දිනේ තියෙනවා ඉන්වොයිස් අංකේ තියෙනවා ගැනුම් කරු තියෙනවා මුළු වටිනාකම තියෙනවා ලෙජර් පිටු අංකේ තියෙනවා විකුණුම් චැනලය ආකෘති මතක් කරගමු දිනය ඉන්වොයිස් අංකය ගැනුම් කරු වටිනාකම ලෙජර් පිටු අංකය පුතේ මේකේ මොනවද වාර්තා කරන්නේ ව්‍යාපාරය වෙළඳ බඩු ණයට විකුණන්න වෙළඳ බඩු කියන්නේ මොනවාද අපි නැවත විකුණන්න ගත්ත ඒවා නැවත විකුණන්න ගත්ත ඒවා ණයට විකුණලා තියෙනවා බලන්න මේ ව්‍යාපාරේ නදුන්ගේ ව්‍යාපාරේ ණයට විකුණනවා හසන්තට ණයට වික්කා සනත්ට ණයට වික්කා නිමන්තට ණයට වික්කා හැබැයි ගයන්තට කාර්යාල මේසයක් පුතා දන්නවා කාර්යාල මේසයක් කියන්නේ අපි නැවත විකුණන්න ගත් එකක් නෙමෙයි ජංගම නොවන වත්කමක් ඒවා විකුණුම් චැනලේ වාර්තා කරන්නේ එහෙනම් ඒක දාන්නේ සෑම විකුණුමක් සඳහාම වෙළඳ වට්ටමක් ලබා දෙනවා පුතාලා මෙන්න මෙතෙන්ට දාන වටිනාකමට අපි කියන්නේ සුද්ධ වටිනාකම හැම තිස්සෙම මතක තියාගන්න ඔයාට මෙන්න මෙතෙන්ට දාන වටිනාකමේදී අපි හිතමුකෝ රුපියල් 200 ගානේ භාණ්ඩ 10ක් වික්කා කියලා ඔයාට දීලා තිබ්බොත් වෙළඳ වට්ටමක් ඒ වෙළඳ වට්ටම අඩු කළා එන අගය තමයි සුද්ධ වටිනාකම තමයි මෙතෙන්ට දාන්නේ දැන් හිතන්නකෝ මම තමයි මේ භාණ්ඩ විකුණන්නේ කියලා ඔයාට මං 200 ගානේ 10ක් ඔයාට විකුණනවා 2000යි මට හිතෙනවා ඔයාට මේ මිල පොඩ්ඩක් අඩු කරන්න ඕනේ 10ක් එහෙනම් ඔයා මට දෙන්න තියෙන්නේ කීයද 3800 ඒක තමයි මම මෙතෙන්ට දාන්නේ එසා ඔයා විකුණුම් චැනලයක් හදද්දි පරිස්සම් වෙන්න මේ වටිනාකම දාන්න එපා වෙළඳ වට්ටමක් තියෙන වෙලාවට වෙළඳ වට්ටම අඩු කරලා එන සුද්ධ වටිනාකමයි මෙතෙන්ට දාන්නේ ඒ වගේම ණයට වික්ක හැම එකක්ම දාන්න එපා වෙළඳ බඩු ණයට වික්කේව විතරයි දාන්න බලන්න 3.11 ඉන්වොයිස් අංක 22 හසන්තට ණයට විකුණලා තියෙනවා රුපියල් 60000 ඊළඟට 3.21 සනත්ට විකුණලා තියෙනවා සනත් රුපියල් 44000 3.26 නිමන්තට විකුණලා තියෙනවා රුපියල් 72000 3.30 ඒක දාන්නේ නැහැ පුතේ. එතන කාර්යාල එකක් නේ කොල්ලා තියෙන. මේ තුන තමයි එන්නේ. හරි. ඊට මේ ටික ඔක්කොම 6යි. 1,76,000. මේක ආදායමක් නේ. එසා මේක ඉස්සරහෙන් ලියනවා විකුණුම් ගිණුමට බැර කළා මාසය අන්තිම 3.31. විකුණුම් ගිණුමට බැර කළා. ඊට පස්සේ ලෙචර් ගිණුම් අහනවනේ right විභාගෙ T ගිණුම් ගහන්න එපා අපිට ගිණුම් 4ක් ඕනේනේ විකුණුම් ගිණුමයි ණය ගැතිය 3 දෙනයි හසන්ත ගිණුම සනත් ගිණුම නිමන්ත ගිණුම විකුණුම් ගිණුමට බැර කළානේ 1,76,000 3.31 ණය ගැති කියලා
ණයගැතියන්ට හර කරමු. 60,000ක් හර 3.31 විකුණුම් කියලා. මෙයාට 44,000ක් හර 3.21 විකුණුම් ගිණුම කියලා. right එහෙම වාර්තා